series part 1. මේ ඇනෙක්ස් එක ඔක්කොම අස් කරලා මම 11 වෙනිදා පාන්දරම නුවර යන්න ලෑස්ති වුණා. මේ පාන්දර 5:00 වෙලාව. පාන්දරම ආව නිසා ලොකු රෂ් එකක් නැතුව මට කැන්ඩි වලට එන්න පුළුවන් වුණා. සෙනගක් හිටියා. නමුත් අර ලොකුවට එන්න බැරි තරම් සෙනගක් හිටියේ නෑ. කොහොමයි ක්ලොක් ටවර්. අපේ බස් තියෙන්නේ ක්ලොක් ටවර් එක ගාව. ඉතින් මං ආවා ක්ලොක් ටවර් එකෙන් බස් එකකට නැංගා. දැන් තියෙන්නේ ගෙදර යන්න. කොහොම හරි මනවනැල්ල වගේ වෙනකොට මට අම්මා කෝල් කරා. එතකොට මම ඒත් කිව්වේ මම ඉන්නේ ඇනෙක්ස් එකේ කියලා. කොහොමත් මම ගෙදර යන්නේ අම්මට හොරෙන්. මේ උඩින් යන නැතුව පහලින් හිමින් ඇවිල්ලා අම්මට සද්ද වෙන්නේ නැති වෙන්න තමයි මේ එන්නේ. ගණන් ගන්න එපා. පහල අපි ෆිනිෂින් කරලා නැහැ හරියට. ඒකත් ඉක්මනට කරන්න හිතන් ඉන්නවා. කවුරු මගෙන් අවුරුදු සරුද කියලා ඇහුවොත් මම කටපුරාම කියන්නේ ඔව් මට නම් සරුයි. මොකද වෙනදට මේ හැමදේම කරන්නේ අම්මනේ. ඉතින් මේ පාර පුළුවන් වුණා අම්මගේ රෝල් එක මට කරන්න. ඉතින් ඒ නිසා මට නම් අවුරුදු සරුයි. මොකද අම්මට දෙයක් කරන්න මට මේ අවුරුද්දේ පුළුවන් වුණා. ලොකුවට නෙවෙයි පොඩියට. මේ තියෙන්නේ අපි පේන් කරන්න කලින්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. See you.